මේක ඇත්තටම ඉතාමත්ම මගේ ජීවිතයේ ඉතාමත්ම කනගාටුදායකම දවස මමත් ඒකට සයින් කරන්න වුණා. අපි හැමදාම සිංගප්පූරුවක් කරනවායි කියනවානේ. මීට පස්සේ නම් මම ඉල්ලා හිටිනවා දේශපාලකයන්ට ওই වචනේ පාවිච්චි කරන්න එපා. රුපියල් ගිහිල්ලා මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලුවොත් මහ භාණ්ඩාගාරෙත් සල්ලි නැහැ. අපි ණයට ගැහුවෙත් නෑ තෙල්. ඒක තමයි. අපි ණයට ගහලත් නැහැ. ඩොලර් නැහැ. තෙල් ඔබ සියලු දෙනා දැක්කා. තෙල් ගෙන්න ගන්න ඩොලර් නැහැ. ඩොලර් නැති වෙලාවේ අපි ගිහිල්ලා බැලුවා ඩොලර් ගන්නත් ලංකාවේ රුපියල් ඕනේ රුපියලුත් නැහැ. රුපියල් ගිහිල්ලා මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලුවොත් මහ භාණ්ඩාගාරෙත් සල්ලි නැහැ. අපි ණයට ගැහුවෙත් නෑ තෙල්. ඒක තමයි. අපි ණයට ගහලත් නැහැ. මහා භාණ්ඩාගාරෙත් නැහැ රුපී දෙන්න ඩොලර් ගන්න. එතකොට මොකද්ද අපිට තියෙන විසඳුම? අපි සජෙස්ට් කරා cost reflective pricing එකක් ගේමු. පිරිවැයට සැලෙන විකුණුම් මිලක් තීරණය කරමු. ජනතාවට මේක දරා ගන්න බෑ. නමුත් ජනතාවට 500ට හරි ඒ වෙලාවේ තෙල් තමයි අවශ්‍ය වෙලා තිබුණේ. නැතුව ඉන්න බෑ. අපි cost reflective pricing එකට ගෙනල්ලා රුපියල් හොයාගත්තා. රුපියල් හොයාගෙන රුපියල් ටික තිබුණම තෙල් නැවට ඕන ඩොලර් ටික හොයාගන්න බෑ. සියලු දෙනා දන්නවා මොකක්ද හේතු කියලා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් ඩොලර් ටික හම්බුණා. අපි විවිධ ක්‍රමවේදයන් හඳුන්වා දුන්නා. මං කියන්නේ මේ සියලු දේට වග කියන්න ඕනේ දේශපාලන තීරණ ගැනීමේදී කරපු වැරදි හින්දා. ඉතින් ඒක ඊට පස්සේ දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ මේක විකුණන එක හරිද කියන එකනේ. දැන් ඔය ජනතාව මත ඒ වගේ බරක් පටවලා 150ට තිබුණු පෙට්‍රල් ලීටරේ 350ට විකුණලා සංස්ථාවට ලීටරයකින් 4.6 අතර ලාභයක් උපයන්න අවස්ථාවකුත් අරන් දීලා මේක එහෙම දීලා අපි දෙනවා ඔච්චර ලාභ ලබන ආයතනයක් වෙනත් රටකට නිකන් විකුණනවයි කියන වචනේ පටලවා ගන්න එපා. ඔව් මං කියන්නේ නිකන්. ඒක තමයි ප්‍රතිව්‍යුහගත කරනවා මම රීස්ට්‍රක්චරින් වල ඉඳලා තියෙනවා කම්පනීස් දෙකක ලංකාවේ තියෙන ලොකුම කම්පනීස් දෙකක රීස්ට්‍රක්චරින් කියන්නේ ප්‍රතිව්‍යුහගත කරනවායි කියන්නේ සමහර වෙලාවට ව්‍යාපාර ගන්න ඕනේ. සමහර වෙලාවට විකුණන්න ඕනේ. සමහර වෙලාවට ව්‍යාපාර දෙකක් එකතු කරගන්න ඕනේ. සමහර වෙලාවට මිනිස්සුන් අයින් කරන්න ඕනේ. සමහර වෙලාවට අලුත් මිනිස්සු බඳවා ගන්න ඕනේ. අපි ප්‍රතිව්‍යුහගත කරනවායි කියන්නේ තනිකර විකිණීම. අපි නිකන් දුන්නයි කියන්නේ අපි ටෙන්ඩර් එක කැඳවුවේ මට මතකයි ලෝකේ තෙල් නිෂ්පාදනය කරන රටවල් වලට තමයි මේකට සහභාගී වෙන්න පුළුවන් කියලා. ඒක ජාත්‍යන්තර විවෘත ටෙන්ඩරයක්ද? විවෘත ටෙන්ඩර් එකක්. ඒකේ කිව්වේ මේක very important. තෙල් නිෂ්පාදනය කරන රටක් විය යුතුයි. මම හිතන්නේ චීනේ තෙල් නිෂ්පාදනය කරනවා කියන එක. චීනෙත් මිලදී ගන්න. ඉතින් ඒගොල්ලන්ට අපි දීලා තියෙන්නේ. දුන්නේ කීයද? මොකුත් අරගෙන නෙමෙයි අවුරුද්දකට ඩොලර් මිලියන 2ක ගාස්තුවක් ගෙවන්න ඕනයි කියලා. මට දන්නේ නැහැ ඒකත් ගෙවනවද කියලා. ගෙවන්න ඕනේ කියලා. මෙතුමා කිව්වාගේ නිකන් දීලා දැම්මා. 150ක් නිකන් දුන්නා. ඒගොල්ලෝ කරලා තියෙන්නේ පෙට්‍රල් ෂෙඩ් වල බෝඩ් එක ගැහුවෙත් බෝඩ් එකක් ගහලා නැහැ තාම. ස්ටිකරයයි ගහලා තියෙන්නේ. ඒක අර මං කිව්වේ. ඔව්. ස්ටිකරයයි ගහලා තියෙන්නේ. තාම ස්ටිකරයයි ගහලා තියෙන්නේ. ඒ 150න් පමණක් මට දන්න තරමට අපේ රටට බිලියන 15-20ක් අතර ලාභ උපයන්න පුළුවන් අවස්ථාවක් ගිලිහි යනවා. ඔපචුනිටි කොස්ට් එකක්. හරිද? ගිලිහි යනවා. ඒ ගිලිහි යාම තුලින් මේගොල්ලෝ ඒකෙන් අපිට දෙන්නේ මිලියන 600ක් විතර අවුරුද්දකට. මම යන රටවල් ඔක්කොම පෙට්‍රෝලියම් සෙක්ටර් එක ගැන ඉගෙන ගන්නවා. අපි හැමදාම සිංගප්පූරුවක් කරනවායි කියනවානේ. මීට පස්සේ නම් මම ඉල්ලා හිටිනවා දේශපාලකයන්ට ওই වචනේ පාවිච්චි කරන්න එපා. ඇයි පාවිච්චි කරන්න එපා. ඇයි කරන්න බෑ අපිට. මෙහෙම ගිහිල්ලා කරන්න බෑ. අපි මාලදීවයිනේ වගේ වුණා නම් ඇති මට. මාලදීවයිනේ පෙට්‍රල් ෂෙඩ්ස් තියෙන කම්පනීස් 3ක් තියෙනවා. එකක් රජයේ එකක් අනිත් දෙක දේශීය ව්‍යාපාරිකයන්ගේ දෙකක්.
මං ඒ කම්පැනි එකෙන් ඇහුවා එතුමාගෙන් ඒ ආයතනයේ අයිතිකාරයාගෙන් ඇහුවා ඔබතුමාට රජය විසින් ෂෙඩ් එකක් එහෙම දුන්නද? නෑ. රජය විසින් අවස්ථාවක් දුන්න Tamanට ෂෙඩ් එක දාගන්න. හරිද? තරඟකාරීත්වය කියන්නේ එහෙමයි. තරඟකාරීත්වයට ආරාධනා කරන්න ඕනේ. දැන් ඔබතුමා ඇවිල්ලා ඔබතුමාගේ මේ ආයතනය දෙන්න බෑනේ. තවත් ආයතනයක් ඉදිකිරීමට අවස්ථාව දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ මුදල් වලින්. අපිට කරන්න තිබ්බේ සිනොපැක් වගේ කම්පැනි එකකට ඕගොල්ලෝ ලංකාවේ ඇවිල්ලා 100ක් ඉදි කරන්න. ඉදි කරලා තෙල් ගෙනල්ලා විකුණන්න. අපි මොකද කරේ? අපි ඒක වෙනුවට අපේ ලාභ විපයන ආයතනයක් කුණු කොල්ලෙට නිකන් දීලා දැම්මා. කේක් එක කපලා කේක් එකක් දීලා කේක් එක යා විකුණලා කාලා විකුණලා ඊට පස්සේ ඉතුරු වෙන කෑල්ලකින් අපිට පොඩි කෑල්ලක් දෙනවා. මේක ඇත්තටම ඉතාමත්ම මගේ ජීවිතයේ ඉතාමත්ම කනගාටුදායකම දවස මමත් ඒකට සයින් කරන්න වුණා. මම එදා ඊට කලින් දවසේ අයින් වෙන්න හිටියේ. එදා සමහර නිලධාරීන් කිව්වා කරුණාකරලා අයින් වෙන්න එපා. අයින් වුණොත් අනිත් ටිකත් ඇවිල්ලා ටක් ගාලා අරන් යනවා.